Hi guys. මම ඉතින් අද මේ වැඩ ගොඩක් කරගන්න මේ එළියට යන්න හදන්නේ. ඇත්තටම මම මේ ටිකේ එච්චර සනීප නෑ මට. ඇත්තට මම රැයට නානවා හැමදාම. රැයට නාලා මට ඇත්තටම සෙම වගේ. ඉතින් අදත් මම ඔය දවසම කාලා නැතුව තමයි දැන් ඔය යන්නේ. එතකොට මම සුපර් මාකට් එකේ දැක්කා මේ Japanese restaurant එකක්. ඒ කියන්නේ පොඩි ස්ටේෂන් එකක් දාලා තියෙන සුපර් මාකට් එක ඇතුලේ. ඉතින් මම ඕඩර් කරා dumplings prawn dumplings වගේ dumplings එකක්. මොකද මට chicken තිබ්බද මතක නෑ එතන. මම prawn තමයි ඕඩර් කරේ and මම hot chocolate එකක් marshmallow එක්ක ඕඩර් කරා. ඇත්තට මම ගොඩක් බඩගින්නක් තිබ්බෙත් නැහැ. හැබැයි මම දවසටම කාලා තිබ්බේ නැහැ. මට කෑම අප්පිරියා හින්දා. ඉතින් මට අර dumplings එක දැක්කම ඒක කන්න හිතුණා. and hot chocolate එකත් ඇත්තටම සෙම වගේ තියෙනකොට මම ඇත්තටම බොන්න ආසයි. hot chocolate එක නම් ගොඩක් රසට තිබ්බා. හැබැයි චුට්ටක් sweet වැඩි. but ඉතින් hot chocolate නේ. එහෙම තමයි hot chocolate බොන්න ඕනේ. prawn dumplings එකත් ඇත්තටම මම දැන් මේ try කරන්න යන්නේ. මේක ඇත්තටම රසයි. ඒ කියන්නේ හොඳට ginger රසට filling එක හොඳට තිබ්බා. හැබැයි මං හිතන්නේ මේක අර පෝෂණයක් විදිහට නම් මේන් මීල් එකකට නම් මදි වෙයි. හැබැයි මම එච්චර එහෙම කන්නේ නැහැ එක මීල් එකකට. and මට ඇත්තටම කෑම සෙම නිසා කෑම අප්පිරිය ගතියක් තිබ්බ නිසා මට නම් මේක හොඳටම ඇති වුණා. මම chopstick නම් ඉතින් use කරන්න එච්චරම expert කෙනෙක් නෙමෙයි. එච්චර ඒකින්ද ඒක හිතන්න එපා. and අනික ඒක හරි dumplings එක මාර විදිහට steam එකක්. ඒක අර sauce එකත් එක්ක soy sauce එකත් එක්ක ඒක මාර විදිහට ඒ chopstick එකකින් slippery දෙස්සනවා. ඉතින් මම ඇත්තටම මාර හැපි වුණා මේ dumplings එකපාරටම දකින්නකොට. මොකද මට අර සමහරක් වෙලාවට මට කෑම අප්පිරිය වුණාම ඇත්තටම මම කැමති dumplings කන්න. මම දන්නේ ඇයි කියලා. Japanese ඔය වගේ dumplings ඒ වගේ කෑම තමයි ඇත්තටම කන්න ආස හිතෙන්නේ. අර ටිකක් ginger සැරට filling එක තියෙන ඒ වගේ කෑම කන්න මම ආසයි. ඉතින් බණ්ඩාර එකපාරට මම ගියේ ඇත්තටම කන්න නෙවෙයි. මම සුපර් මාකට් එකට වෙන වැඩකට ගියා. එතකොට මට ඇත්තටම dumplings station එක දැක්කම මට මාර happy. ඉතින් මම dumplings මම හරිම happy එකේ තමයි දැන් ඔය කන්නේ. ඕගලන්ට පේනවා චුට්ට මම පොඩි dance එකක් වගේ දානවා. ඇත්තටම ඒ අර මගේ happiness එකට මට dumplings එක එච්චරට මට ඒක හොඳටම ඒක taste එකට රසට හොඳට තිබ්බා රසනෙට. ඉතින් මම ඒ නිසා මම හරි happy එකේ ඉතින් මේ meal එක enjoy කරනවා. hot chocolate එකත් ඒ වගේ. ඒක ඇත්තටම hot chocolate එක ගොඩක් ලොකුයි guys. ඒ කියන්නේ ඒක ඇත්තටම ලොකුයි. අර මම දවසම මුකුත්ම කාලා බීලා හිටපු නැති නිසා බිව්වා මිසක් මට වුණත් ඇත්තටම normal වෙලාවක නම් මේ hot chocolate එක තනියම බොන්න අමාරුයි. බිව්වොත් එහෙම පොඩ්ඩක් අර මේ කලන්ත ගතියක් වගේ එනවා. එච්චරට අර ඒ කියන්නේ classic hot chocolate with marshmallows ඔය. එතකොට ඒකට marshmallows දානවා. so මාර රහයි. ඒක පට්ටම රසයි. හැබැයි මට සෙම ගතිය කෑම අප්පිරියා ඒ වගේ තිබ්බොත් මිසක් මම normal දවසකට hot chocolate ඔය වගේ marshmallow එක්ක ඕඩර් කරන්නේ නැහැ. ඉතින් මම මගේ dumplings ටික ඔක්කොම කනවා. ඔයගලන්ට පේනවනේ. ඒක හරිම රසයි. මම ඇත්තටම dumplings lover කෙනෙක්. මම sushi නම් ආස නැහැ. චුට්ටක්වත් sushi ආස නැහැ. sushi කන්න කැමති නැහැ. හැබැයි dumplings වර්ග වලට මම ආසයි. කේක වර්ග dumplings මම try කරන්න ආසයි. මේකත් ඇත්තටම හොඳයි. හොඳටම හොඳයි. ඕගොල්ලොත් try කරලා බලන්න. dumplings කාලා නැති කට්ටිය ඉන්නවා නම් කාලා බලන්න. sushima කන්න එපා. dumplings උත් try කරලා බලන්න ඉතින්. ඔක්කොම ටික කාලා ඉවරයි. hot chocolate එකටත් දැන් වැඩි දෙන්න තමයි යන්නේ. ඉතින් ඔයගොල්ලෝ තව මගේ මේ වගේ food review කරන වීඩියෝ වලට ආස නම් පල්ලෙහෙන් comment කරන්න. මම ඉස්සරහට තව food review videos අරගෙන එන්නම්. ඉතින් guys අදට bye. අපි තව vlog එකකින් හමු වෙමු. bye. see you.